අයිබෝවන් සුබ දවසක් හැමෝටම. අපි මීට කලින් වීඩියෝ එකක් ඉදිරිපත් කරා පෙරේදා බටලන්ද වදකාගාරය ගැන. ඒකට ඍජුවම වගකියයුත්ත විදියට සඳහන් වෙන රනිල් වික්‍රමසිංහ සහ ඩග්ලස් පීරිස් කියන එවකට හිටපු පොලිස් අධිකාරිවරයෙක් ගැන. දැන් මේ පොලිස් අධිකාරිවරයා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඔහු පිට රටක ඉන්නවා කියනවා, ලංකාවේ ඉන්නවා කියනවා, ජීවතුන් අතර නැහැ කියලාත් කියනවා. අපි විශ්වාස කරන විදිහට ඔහු තාම ජීවතුන් අතර ඉන්නවා, අප්‍රසිද්ධියේ ලංකාවේ ජීවත් වෙනවා. ඉතින් අපි යෝජනා කරනවා ආණ්ඩුවට මේ බටලන්ද වදකාගාරය පිළිබඳ දැන් මේ චුදිතයෝ තවමත් විශාල ප්‍රමාණයක් ජීවතුන් අතර ඉන්න නිසා මේ සම්බන්ධව නීතිමය කටයුතු කරනවා නම් ඉදිරියට ඒ සඳහා මේ ඩග්ලස් පීරිස් කියන හිටපු පොලිස් අධිකාරිවරයා අනිවාර්යයෙන්ම රජයේ සාක්ෂිකරුවෙක් විදියට අරගෙන ඔහුගෙන් සාක්ෂි අරගෙන පුළුවන් මේ ප්‍රශ්නේ විසඳන්න. ඉතින් ඒක ලොකු පිටුවහලක් වෙයි. ඔහු රජයේ සාක්ෂිකරුවෙක් විදියට තෝරාගෙන ඔහුගේ සහාය ලබා ගන්නවා නම් ඔහු ජීවතුන් අතර ඉන්නවා කියන අදහසේ පදනමේ ඉඳගෙන තමයි මම මේ යෝජනාව කරන්නේ ආණ්ඩුවට. ඉතින් එහෙම හිතන්නත් පුළුවන් එක්තරා සාක්ෂියක් තියෙනවා. ඩග්ලස් පීරිස් පිටරටක සැඟවිලා ඉඳලා ලංකාවට එනවා අවුරුදු කීපයකට කලින්, ඒ කියන්නේ වසර 2000 දී. ඒ එනකොට කටුනායක ගුවන්තොටුපළේදී ඔහු අත්අඩංගුවට ගන්නවා ශ්‍රී ලංකා පොලිසිය විසින්. ඊට පස්සේ ඔහු විසින් ඔහුගේ බේරුම සඳහා ඔහු විසින් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා මේ බටලන්ද වදකාගාරය ගැන. ඒ සම්බන්ධව මොනවද සිද්ධ වුණේ කියලා විශාල තොරතුරු ප්‍රමාණයක් ඒ දිවුරුම් ප්‍රකාශයේ තියෙනවා. එතකොට ඒකේ චුතිතය විදියට ඔහු සඳහන් කරනවා රනිල් වික්‍රමසිංහගේ නම තමයි අහුවෙන විදියට තමයි ඒකේ දිවුරුම් ප්‍රකාශයේ විස්තර ඔහු සඳහන් කරන්නේ. ඒ දිවුරුම් ප්‍රකාශය තමයි මම දැන් කියවන්න යන්නේ. එහෙම ඒ දිවුරුම් ප්‍රකාශය මෙන්න මේ විදිහට තියෙනවා. මම මේක ඊට කලින් පොඩ්ඩක් කියන්න ඕනේ. මේ දිවුරුම් ප්‍රකාශය මේ සම්බන්ධව විස්තර මම ගත්තේ ධර්මශ්‍රී කාර්යවස මහත්මයාගේ කාරිගේ channel එක කියන ඒ channel එකේ ඔහුගේ channel එකේ තියෙන වීඩියෝස් කීපයක්, වීඩියෝ මාලාවක්ම තියෙනවා මේ සම්බන්ධව. ඉතින් ඒ වීඩියෝ මාලාවෙන් මේ අදාළ වීඩියෝව මම ගත්ත වීඩියෝ විස්තර ගත්ත වීඩියෝවේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඔයගොල්ලන්ට පුළුවන් ඒකත් ගිහිල්ලා බලන්න. ඉතින් අපි යමු එහෙනම් මේ ඩග්ලස් පීරිස් හිටපු පොලිස් අධිකාරිවරයා ඉදිරිපත් කරපු ඒ දිවුරුම් ප්‍රකාශයට ගම්පහ මහස්ත්‍රාත්වරයා විසින් කරන ලද නියෝගයක් මත දැනට රිමාන්ඩ් භාරයේ සිටින නාවල මැනින් ටවුන් මහල් නිවාසයේ ස්ථීර පදිංචිකරුවෙකු වන රෝමානු කතෝලිකයෙකු වන පනාවල විදානිලාගේ ජෝසප් ඩග්ලස් පීරිස් වන මම මෙයින් දිවුරුම් දී මෙසේ ප්‍රකාශ කරමි. ඉහත නම් කර ඇති දිවුරුම් දෙන්නා මම වෙමි. අංක 1 යටතේ අංක 2 යටතේ 1987 ජනවාරි 1 වන දින මම පෑලියගොඩ පොලිස් මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස සේවය කෙරෙමි. දෙපාර්තමේන්තුවේ උසස් වීම් පරිපාටියට අනුව සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස උසස් වීමක් ලබාගත් මම පසුව විශේෂ උසස් වීමක් ලබා 1990 2/1 දින සිට බලපැවැත්වෙන පරිදි පොලිස් අධිකාරිවරයෙකු ලෙස පත් කරන ලද්දෙමි. 1989 පෙබරවාරි 20 වැනි දින සිට කැලණිය කොට්ටාස භාර පොලිස් අධිකාරී ලෙස සේවය කළේ නලින් දෙල්ගොඩය. මෙරිල් ගුණරත්න මහතා නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළේය. 1996 ජූනි 6 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමෙන් පසු TVK විමලසේන යන නමින් සකස් කරන ලද ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් වසර 3ක් පමණ විදේශගත වීමට මට උපදෙස් ලැබිනි. මෙම ගමන වෛද්‍ය රාජිත සේනාරත්නගේ උපදෙස් මත ගාමිණී අබේරත්න නම් අයෙකු විසින් සංවිධානය කරන ලදී. 1996 4/22 වෙනි දින බෝට්ටුවකින් රහසිගතව ගමන් කර මම 1996 7/24 වන දින තූත්තුකුඩිය වෙත පැමිණියෙමි. පසුව මම බැංකොක් කරා ස්විට්සර්ලන්තයට ගියෙමි. ගාමිණී අබේරත්න මහතා ඒ ගමනට මා සමග සහභාගී විය. ඉන්පසුව ස්විට්සර්ලන්තය, ජර්මනිය, ඉතාලිය සහ ප්‍රංශය යන රටවල රැඳී සිටමින් 1997 6/8 දින ඉන්දියාවේ මදුරාසියට පැමිණියෙමි. පසුව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ගාමිණී අතුකෝරළ මහතාගේ උපදෙස් පරිදි මම බැංකොක් වෙත ගියෙමි. ගාමිණී අතුකෝරළ මහතා පෑලියගොඩ නිල් නම් අයෙකු මගින් මට ඇමරිකානු ඩොලර් 4000ක් ලබා දුන්නේය. එම මුදල් භාවිතා කරමින් මෙම ගමන යාමට
මට උපදෙස් දෙන ලදී. අතුකෝරළ මහතා අවස්ථා කීපයකදී මට මුදල් ලබා ගැනීමට කටයුතු සම්පාදනය කළේය. මම බැංකොක්කී සිටියේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියා වූ පොලිස් පරීක්ෂක සුදත් චන්ද්‍රසිරි විසින් මාව මරා දැමීමට සාකච්ඡා පැවැත් වූ බවට මට තොරතුරු ලැබිණි. මෙම තොරතුරු ලැබුණු විගස මම ඉන්දියාවට ආපසු ගියෙමි. 1999 දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණයට පෙර රනිල් වික්‍රමසිංහ මහතා මට දුරකථනයෙන් කතා කර ඔහු බලයට පැමිණ මගේ සියලු ගැටලු විසඳන බවට පොරොන්දු විය. ජනාධිපතිවරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා සමග කතා කිරීමට මට අවස්ථාවක් ලැබුණේ නැත. සිරිසේන කුරේ මහතා ඉන්දියාවේ සිටින ඔහුගේ මිතුරු කුමාරගෙන් මට රැකියාවක් සොයා ගැනීමට උත්සාහ කරන බව දැනගත් රනිල් වික්‍රමසිංහ මහතා කලබල වී ගාමිණී අතුකෝරළ මහතා මගින් දුරකථනයෙන් මට උපදෙස් ලබා දුන්නේ සිරිසේන කුරේ මහතා සමග කිසිදු සම්බන්ධතාවයක් තබා නොගත යුතු බවයි. ඒ නිසා මගේ ජීවිතයට හානියක් සිදු විය හැකි බව මම වටහා ගතිමි. තවද රනිල් වික්‍රමසිංහ මහතා මාව රවටන බව වටහා ගැනීමෙන් පසු මම 2000 පෙබරවාරි මාසයේ දී ලංකාවට ආපසු පැමිණීමට කටයුතු සූදානම් කෙලෙමි. මා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරන බවට ආරංචිය ලැබුණු රනිල් වික්‍රමසිංහ මහතා මගේ පුතා විපක්ෂ නායක කාර්යාලයට කැඳවා මාව ඩුබායිදී රැකියාවක් සඳහා යැවීමට කටයුතු සූදානම් කරමින් සිටින බව දන්වා ඇත. මගේ පුතා සමග සාකච්ඡා කිරීමෙන් පසු බෝධි රණසිංහ මිලින්ද මොරගඩ සහ මැද කොළඹ එක්සත් ජාතික පක්ෂ සංවිධායක මහරූප් මාර්ගයෙන් ඩොන් වික්ටර් අමරසිංහ යන නමින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති අතර එම විදේශ ගමන් බලපත්‍රය හමීඩ් නම් අයෙකු මගින් මදුරාසියේදී මට ලබා දෙන ලදී. දැන්ට ඩුබායිදී පදිංචිව සිටින බොම්බායේ ඩොන් දාවුද් ඉබ්‍රාහිම්ගෙන් රැකියාවක් ලබා ගැනීම සඳහා ඩුබායි වෙත යන ලෙස හමීඩ් මහතාගෙන් මට උපදෙස් ලැබිණි. ඩොන් දාවුද් ඉබ්‍රාහිම් පාතාල ලෝකයේ නායකයෙකු වූ නිසා මට ඔහු කෙරෙහි දැඩි සැකයක් ඇති වූ අතර එවැනි සැකයක් නිසා මම නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කෙලෙමි. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම ඇතිව හෝ නැතිව ඩවුඩ් මාර්ගයෙන් මාව සිර කර තැබීමට හෝ මරා දැමීමට හෝ කුමන්ත්‍රණයක් පවතින බවට මට සැකයක් ඇතිවිය. 2008 වන දින මම මදුරහසී සිට UL 124 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට පැමිණීමි. බෝධි රණසිංහ සහ මහරූප විසින් ඩොන් වික්ටර් අමරසිංහ යන නමින් සකස් කර හමීඩ් කෙනෙකු මගින් මට එවන ලද ව්‍යාජ විදේශ ගමන් පළපත්‍රය භාවිතා කරමින් මම මේ පැමිණියෙමි. ගුවන් තොටුපළට පැමිණි විට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මාව අත්අඩංගුවට ගත්හ. 1987 ජනවාරි මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරී පොලිස් පරීක්ෂක ගුණසේකර මහතාගේ උපදෙස් මත රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසෙනිමි. ඒ කාලයේ මම පෑලියගොඩ පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුර දැරුවෙමි. රනිල් වික්‍රමසිංහ මහතා මට පැවසුවේ පෑලියගොඩ පොලිස් ස්ථානයේ මූලස්ථාන පරීක්ෂකවරයා ලෙස රාජකාරී කරන විට රනිල් වික්‍රමසිංහ මහතා මට කියන ආකාරයට මගේ රාජකාරී ඉටු කළහොත් මට කිසිදු ගැටලුවක් ඇති නොවන බවයි. 1989 90 බීසන සමයේදී බටලන්ද නිවාස සංකීර්ණයේ පොහොර සංස්ථාවට අයත් නිවසක් ලබා ගැනීමට හැකියවීමෙන් පසු ආරක්ෂක හේතුන් මත මම එහි පදිංචිට ගියෙමි. රනිල් වික්‍රමසිංහ මහතා එම නිවාස සංකීර්ණයේ සංචාරක බංගලාවක පදිංචි වී සිටියේදී ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ මා සමග සාකච්ඡා පැවැත්වීය. ධර්මසිරි සහ තඩි ප්‍රියන්ත යන දෙදෙනා කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සමාජිකයන් ලෙස මට හඳුන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම වන අතර ඔවුන්ගේ සියලු වැඩ සහ ක්‍රියාකාරකම් වලට කිසිදු ආකාරයකින් බාධා නොකරන ලෙස ඔහු මට විශේෂයෙන් උපදෙස් දුන්නේය. තවද ගම්පහ දිස්ත්‍රික්කයේ රාජකාරී සිදු කරන විට ඔවුන් සමග කිසිදු ආරාලුවකට පැටලෙන්නේ නැතිව සිටින ලෙසද ඔහු මට උපදෙස් ලබා දුන්නේය. ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඔවුන්ගේ මෙහෙයුම් වලට එරෙහිව කිසිදු ආකාරයකින් ක්‍රියාමාර්ග නොගන්නා ලෙසද උපදෙස් දෙන ලදී. රනිල් වික්‍රමසිංහ මහතා තඩි ප්‍රියන්තට සහ ධර්මසිරිට නිවාස වාහන සහ මුදල් දී ඇති බවත් එම නිවාස වලින් එකක් මහර තානායම පිටුපස පිහිටා ඇති බවත් එය මහර සහකාර නියෝජ්‍ය ප්‍රාදේශීය ඒජන්තට අයත් බවත් මම පෞද්ගලිකව දැන සිටියෙමි. රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි තඩි ප්‍රියන්තගේ නායකත්වයෙන් යුත් කල්ලිය පහත සඳහන් පුද්ගලයන් ඝාතනය කළ බව මම දනිමි. කැලණිය ටයර් සංස්ථාවේ සේවය කර පෙරේරා නම් පුද්ගලයා, අලුත් කඩේ නීතිඥ දයා ලංකාපුර මහතා, අලුත් කඩේ නීතිඥ කාංචන අබේපාල මහතා, ගම්පහ නීතිඥ නිස්සංක මහතා,
රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපත යන් වූ නිස්සංක සහ සේනානායක යන යුද්ධ හමුදා ලුතිනන් වරුන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව දිස්ත්‍රික්කය තුල සිවිල් ඇඳුමින් සැරසී මෙහෙයුම් සිදු කළ බව මම දැන සිටියෙමි. තවද එවක නියෝජ්‍ය පොලිස්පති මෙරිල් ගුණරත්න සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩද රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම කණ්ඩායම විසින් සිදු කරන ලද සියලුම මෙහෙයුම් පිළිබඳව පෞද්ගලිකව දැන සිටියේය. තංගල පොලිස් ස්ථානයේ රඳවා සිටි නීතිඥ ලියරාජ්‍ය මහතාගේ රනිල් වික්‍රමසිංහ මහතා කළ නියෝගයක් මත සපුගස්කන්ධ පොලිස් ස්ථානයේ රඳවා තබා ගැනීමට මාරු කර බව මම පෞද්ගලිකව දැන සිටියෙමි. නීතිඥ ලියරාජ්‍ය මහතා සපුගස්කන්ධ පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන සිටියේදී මිය ගිය වහාම මම රනිල් වික්‍රමසිංහ මහතාට ඒ බව දැනුම් දුන්නෙමි. එවිට ඔහු මට පැවසුවේ ගැන බිය නොවන ලෙස සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවිය හැකි ගැටලු සම්බන්ධයෙන් කළ යුතු දේ නිසි පරිදි කරන බවයි. ඉන්පසුව රනිල් වික්‍රමසිංහ මහතා පොලිස් රහස් තොරතුරු අංශයේ අධ්‍යක්ෂක සර්නි විජේසූරිය මහතාගේ කාර්යාලයේදී ලියනාරිච්චි මහතාගේ මරණය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්විය. එවකට පොලිස්පති අර්නස් පෙරේරා මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රෑන්ක් ද සිල්වා මහතා ඇතුළු මමද මෙම සාකච්ඡාවට සහභාගී වූයෙමි. ලියනාරච්චි මහතාගේ මරණය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් වලට අදාළව කරුණු එළිදරව් කළ හැකිය. සර්නි විජේසූරිය මහතාගේ කාර්යාලයේ එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ වෝඩ් පෙදෙසේ නිවසට යාබදව පිහිටා තිබිණි. මම ඉන්දියාවේ මදුරාසියේ සිටියේදී රනිල් වික්‍රමසිංහ මහතා LTT සංවිධානයට සහාය ලබා දෙන මදුරාසියේ ලියාපදිංචි වී දේශපාලන පක්ෂ නායකයන් වූ DMK නායක M කරුණානිධි, MDMK නායක V ගෝපාල් ස්වාමී, හෙවත් වයිකෝ සහ PMK නායක ආචාර්ය S රාමදාස් හමු වී ඔවුන් සමග සාකච්ඡා කළ බව මට දැනගන්න ලැබිණි. මා 2000 අගෝස්තු 4, 5 සහ 6 දිනවල අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ ඉහත කරුණු අඩංගු දීර්ඝ ප්‍රකාශයක් කළ අතර එම ප්‍රකාශ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට බාර දී ඇති බවද දැනගතිමි. මගේ පවුලේ සියලුම සමාජිකයන්ට බරපතල මරණ තර්ජන එල්ලවන බව මා පෞද්ගලිකව දන්නා අතර මා නිරන්තරයෙන් බියෙන් සිටින බව ප්‍රකාශ කරමි. 2008 දින මා අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර මගේ නීතිඥවරුන් විසින් කරන ලද විශේෂ ආයුධම්පතක් අනුව අධිකරණයේ දැඩි ආරක්ෂාවක් යටතේ මා රඳවා තබා ගැනීමට නියෝගයක් ලබා දුන්නේය. නඩුවේදී මා විසින් ඉදිරිපත් කරන ලද මෙම දිවුරුම් ප්‍රකාශය ආරක්ෂිත භාරයේ තබන මෙන් ගරු මහේස්ත්‍රාත් ත්‍රුමිය වෙත මා විසින් විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබේ. මගේ ජීවිතයට සහ මගේ පවුලේ සමාජිකයන්ගේ ජීවිතවලට දැඩි තර්ජන එල්ල වෙමින් පවතින බැවින් රජයෙන් අවශ්‍ය සීළු ආරක්ෂක පියවර ලබා ගැනීමට සඳහා මෙම දිවුරුම් ප්‍රකාශයේ පිටපතක් මගේ පුතාට බාර දෙමි. මෙම දිවුරුම් ප්‍රකාශය ස්වේච්ඡාවෙන් කරන ලද බව මම වැඩි දුරටත් දිවුරා ප්‍රකාශ කරමි. මා ඉදිරියේ විත්තිකරු විසින් අත්සන් කරන ලදී. රෙක්සි ජී පියදාස, නීතිඥ, ප්‍රසිද්ධ නොතාරිස් සහ දිවුරුම් කොමසාරිස්, වර්ෂ 2000 අගෝස්තු 10. ඉතින් එන්න ඒක තමයි දිවුරුම් ප්‍රකාශය. ඉතින් මෙතන ඩග්ලස් පීරිස් කියන්නේ බබෙක් නෙමෙයි. ඔගොල්ලෝ හොඳට මේක අධ්‍යයනය කරොත් හොඳටම තේරෙනවා මේක ඇතුලේ තියෙන කරුණු රාශිය. තා විශාල තොරතුරු ගොන්නක් මේක ඇතුලේ තියෙනවා. මේක ඇතුලෙන් ඒ ලින්ක් හැදෙනවා ඒ තැන්වලට. ඉතින් ඒ ඔස්සේ ඒකෙන් හිතා ගන්න පුළුවන් මොහු ළඟ විශාල තොරතුරු ප්‍රමාණයක් තියෙනවා. මේ හැදෙන ලින්ක් ඔස්සේ ගියපුවාම විශාල තොරතුරු ප්‍රමාණයක් හොයාගෙන මේ කතාව මෙතනින් ඉක්මනටම ඉවර කරන්න පුළුවන් තත්ත්වයක තියෙන්නේ. ඉතින් එහෙමනම් අපි බලමු ඉදිරියට මොකද්ද වෙන්නේ කියලා. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් මොන වගේ ක්‍රියාමාර්ගයකද ඉන්නේ කියලා. හැබැයි මගේ පෞද්ගලික ස්ථාවරයේ මම තාමත් එහෙමමයි ඉන්නේ. ඇත්තටම යම්කිසි හේතුවක් නිසා, යම්කිසි ඉරවීමක් නිසා යම් නියෝග තීන්දුව මත ඉන්න ඇති ඒ චුදිතයන් කියන එක. ඉතින් එහෙමනම් තවත් වීඩියෝකින් තවත් දවසක හමු වෙමු. එතෙක් ඔබ සැමට සුබ දවසක්.